ඔබරාගී මන කැළඹේදු පිවිතුරු හදවත පැරේදු එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධ පූජාව නැත ගැසීමට සූදානම් වන්න. පොළඟුල්වල් මිනිසුන් මිතුරු වැසිල් එනම් එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ පුරාවට මේ සමාජයට උන්වහන්සේ ලබා දුන්න ආදර්ශයන් අප්‍රමාණයි. ඒ ආදර්ශයන් එකිනෙක එක එක අපි සැලකුවොතින් විශාල ප්‍රමාණයක් අපිට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් අද දවසේ ඔබ හැම දෙනාම මේ සිද්ධ කරන පින්කම වටිනා දාන පාරමිතාවක්. දාන පාරමිතාව කියන්නේ බෝසත් පාරමිතාවක්. දන් දීම කියන්නේ වටිනා බෝසත් පාරමිතාවක්. එතකොට අද ඔබ මේ දානේ ආර්ය පුද්ගල මහා සංඝරත්නයට ඒ වගේම දන්සැලක් පවත්වලා මේ සම්බන්ධ වෙන හැමෝටම දානය ලබා දෙනවා. ආහාර සංග්‍රහයක් සිද්ධ කරනවා. මේ දවස්වල පහුගිය දවස්වල වෙසක් පොහොය නිමසින් ඔබ දකින්න ඇති මොනතරම් ලංකාවේ දන්සල් පැවැත්වුවද. මේ ඉතාලියේත් අපේ ලාංකික ප්‍රජාව ආගමික ભેදයකින් තොරව ජීවත් වෙන හැම තැනකම ඒ ආගමික කටයුතු සිද්ධ කරලා දන්සල් පවත්වනවා. ඉතින් ඒ දාන පාරමිතාව කියන්නේ පින්වත්නි බෝසත් පාරමිතාවක්. බුදුරජාණන් වහන්සේ මහා දාන පාරමිතාව සිද්ධ කරා. ඔබ දන්නවා මෙතන ඉන්න කතෝලික ජනතාව අපේ පියතුමා ඉන්නවා. ඉතින් ඒ නිසා පියතුමා සාක්ෂි දරනවා. ඉතින් කතෝලික ජනතාවගේ ආගමික ශාස්ත්‍රෝන් වහන්සේ වන ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරා තමන් පෙනී සිටි සත්‍ය වෙනුවෙන්. තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්නට වුණා. ඉතින් උන්වහන්සේටත් ඒ ආගමික සන්දර්භය ඇති වෙන්නට ඒ වගේ මේ ආගම ලෝකයට බිහිවන්නට ඒ මහා පරිත්‍යාගය මහා විශාල දෙයක් බවට පත් වුණා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ දාන පාරමිතාව කියලා දැක්වේ මෙන්න මේ කරන පින්කම්. අපි කරන දානමය පින්වත්. ඊළඟ දාන උපපාරමිතා විදියට අපිට අපේ අවයව ශරීරයේ ලේ දන් දෙනවා, අස්සිස් මස්ලේ අපිට දන් දෙන්න පුළුවන්. ඒවා දාන උපපාරමිතා. අපේ ගේ දොර අපි දන් දෙනවා. යාන වාහන දන් දෙනවා. ඒ වගේම දාන පරමත්ත පාරමිතා විදියට අපිට අපේ මේ ජීවිතය පරිත්‍යාග කරන්න පුළුවන්. මගේ ජීවිතේ සමාජය වෙනුවෙන් නැත්තම් කෙනෙක් වෙනුවෙන් මුළු රටක් වෙනුවෙන් දන් දෙනවා කියන උතුම් පාරමිතාවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පාරමිතාවත් සම්පූර්ණ කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා ඒ බෝසත් කාලයේ මේව සම්පූර්ණ කරා. අන්න ඒ පාරමිතාවන් තුලින් බුදුහාමුදුරුවෝ සමාජයට දක්වපු ආදර්ශය තමයි අද දක්වා අපි මේ අරගෙන යන්නේ. ඊළඟට ඉන්න අනතුරු අපිට උදා වෙන පොසොන් සමේ ලැබිච්ච සංස්කෘතික දායාදයන්. මේ අපි ලස්සනට මේ පෙරහැර සිද්ධ කරන්නේ නිසා මේවා ගැන දීර්ඝ වශයෙන් මේ මොහොතේ කතා සඳහන් නොකලත් පින්නතුනි දැන් ඔබ කල්පනා කරගන්න ඉතාම ගෞරවයෙන් යුක්තව බොහෝ මුවමනාවෙන් යුක්තවයි ඔබ මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයටත් මෝදනා මෛත්‍රී විහාරස්ථානයේ වැඩවසන ඒ සදාතුක දා කරඬුව මෙතනට වැඩම කරන්ට යෙදුණා. ඉතින් ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන සදාතුක දා කරඬුව ඇතුළු මේ වැඩමවා වදාළ මහා සංඝරත්නයට අපි මේ දාණය පූජා කරමු. පූජා වේවා. ඒ වගේම ඔය ඇත්තු ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දාණය සකස් කරේ. ඒ වගේම අනිකුත් පරිස්කාර අටපිරිකර ඇතුළු ඒ සියලු පූජාවන්
ආර්ය පුද්ගල මහා සංඝරත්නයට පූජා කරමු. පූජා වේවායින් ජනිත වන ලැබෙන පුණ්‍ය ධර්මයන් ඔබ හැම දෙනාගේම මෙලොව ජීවිතයේ කටයුතු වලට ආශිර්වාදයේ පිණිස උපකාර වේවා. මේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අනාගත අභිවෘද්ධිය පිණිස උපකාර වේවා. ඒ වගේම විශේෂ වශයෙන්ම ඔබ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිතයේ සුවය පිණිසත් උපකාර වේවා යන අදිෂ්ඨානය ඇති කරගෙන හැම දිනම මේ දාණය මහා සංඝරුවනට සාංගික වශයෙන් පූජා කරන්නට සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුක්බරිනී සත්‍යය ලෝකේ වෙනසියාදෝ නිර්මල පිවිතුරු චරිතවබේ පවිටල් බොරුවල් කලසාදෝ අගතිය යුක්ති මාරුතයේ ප්‍රාණ ඔබේ දෙදරායාදෝ එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි निर्दय भावये लोरजवि दया गुणे भी अंतर्धान मोहल मत वीला विनिसा आगमः धर्मे कलसा सत्य भले बिंद वलला दो श्रद्धा भक्तिय ददरा दो එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි